හරි. 2025 පේපර් එකේ දෛශික ගාන මොකද අපි මේ වෙනකොට දෛශික ටික ඉවර කරලා තියෙන්නේ. ඒත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ගාන කිසි කරදරයක් නැතුව හදන්න. ඉතින් එහෙම හදන්න බැරි නම් එක්කෝ අපි උගන්ලා තියෙන ප්‍රමාණ මදි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ප්‍රමාණ මදි. ඒකින්ද මම ගාන කියවලා ගානට යනවා බලමු කොහොමද ගාන හදන්නේ කියලා. 2025 ආසන්නම පේපර් එකේ දෛශික ගාන සාමාන්‍ය පරිදි 14 වෙනි ගානේ B කොටසනේ. 14 වෙනි ගානේ A කොටස. හරි. ගාන කියවන්න ඉස්සෙල්ලා මෙහෙම කියන්නේ 2025 කම්බයින්ඩ් මැත්ස් පේපර් එකේ දෛශික ගාන. ඕ මූලයක් අනුබද්ධයෙන් A සහ B ලක්ෂ දෙක පීටුම් දෛශික පිළිවෙලින් සුපුරුදු අංකණයෙන් දීලා තියෙනවා. අයනම් බොහොම පැහැදිලි. මං ඕ මාක් කරන්නම් මේ හරියේ ඕ මූලයක් අනුබද්ධයෙන් අපි A ගම්මු මෙහෙම. මේ තියෙන්නේ A, මේ තියෙන්නේ B කියලා. හරියටම මාක් කරන්නේ නැහනේ. A වල පීටුම් දෛශිකයට අපි කියන්නේ A කියලා. B වල පීටුම් දෛශිකයට අපි කියන්නේ B කියලා. හැම වෙලේම කියන දෙයක් තමයි ලක්ෂයක් හඳුන්වා දීපු ගමන් ඒකේ පීටුම් දෛශිකය හොයාගන්න. මේක දීලා තියෙනවා. A මාක් කරන්න ඍණ I ධන J. ලියන්න A කියන්නේ ඍණ I ධන J. B කියන්නේ පැහැදිලිව දීලා තියෙනවා. B කියන එක දීලා තියෙනවා I ධන 2j. දැන් ඔයගොල්ලෝ නිකමට හිතන්න තව මේකේ හැඳුන්වා දුන්නා කියලා C D E F කියලා. C D E F හඳුන්වා දුන්නොත් ඒවත් පීටුම් දෛශික හොයාගන්න ක්‍රමයක් ඒගොල්ලෝ දෙයි. අපි දක්ෂ වෙන්න ඕනේ ක්‍රමය මොකක්ද කියලා අඳුනාගෙන පීටුම් දෛශිකයට යන්න. හරි. දැන් එතකොට ඊළඟට කියනවා මෙන්න මෙහෙම. ඊළඟට කියනවා යයි ගනිමු C කියන්නේ OC දෛශිකය 2යි OB. ඒ කියන්නේ OC දෛශිකය දීලා තියෙනවනේ 2යි OB කියලා. ඉතින් ඇත්තටම OC කියන්නේ C වල පීටුම් දෛශිකය 2යි OB කියන්නේ B වල පීටුම් දෛශිකයනේ. දැන් ඒක දෙනකොටම C වල පීටුම් දෛශිකය නිශ්චය වෙලා ඉවරයි. මොකද්ද C වල පීටුම් දෛශිකය B ගේ පීටුම් දෛශිකය දෙකෙන් වැඩි කරන්න I ධන 2j I ධන 2j අවශ්‍ය වුණොත් 2I ධන 4j අනිවාර්යෙන් ඕනි වෙනවා. A දුන්නා B දුන්නා C දුන්නේ හොයාගත්තා. 2I ධන 4j ගණන් හදන්නේ පිළිවෙලට එහෙමයි. රූප සටහනෙත් මාක් කරන්න ඕනි නම් OC දෛශිකය OB දෛශිකය වගේ දෙගුණයයි. ඒ කියන්නේ OC සහ OB සමාන්තරයි. එතකොට ඔයගොල්ලෝ මේ වෙනකොට OC මාක් වෙලා නැහැ OB මාක් වෙලා තියෙනවා මේ. එහෙමනම් මේ O පොදු ලක්ෂයේ හින්දා අනිවාර්යෙන් C තියෙන්නේ මේක දිගේමයි. OC OB වගේ දෙගුණයක් වෙන්න ඕනේ. හරියටම ජ්‍යාමිතියට යනවා නම් මේ OB වගේ දෙගුණයක් දික් කළා නම් හරි. මේ හරියට C මාක් කරන්න පීටුම් දෛශිකය C. තව ලක්ෂයක් හඳුන්වා දුන්නොත් කිව්වා නොකිව්වා ඒකේ පීටුම් දෛශිකය අනිවාර්යෙන් හොයාගන්න. හරි. ඔය ගානේ දීලා තියෙන දත්ත දෙකයි මේක අපි විසින් හොයාගත්ත දත්තේ. දැන් මොකද්ද කියන්නේ බලන්න. ඊළඟට කියනවා මේම කතාවක්. C කියන්නේ OC සමාන 2යි OB වන පරිදි වූ ලක්ෂයක් යයි ගනිමු. තවද D කියලා කියන්නේ කොහොමද? අන්න D කියන්නේ DC සහ AB DC AB ට සමාන්තරයි. ඔන්න රූප සටහන ගහලා ඉම්මු. D කියන ලක්ෂය මාක් කරන්න ඕනේ. මෙන්න මේ කන්ඩිෂන් එක හරියන්න D
DC සහ AB සමාන්තරයි. මේ වෙනකොට AB නිශ්චය වෙලානේ තියෙන්නේ. මේ වෙනකොට AB නිශ්චය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ. මේ තියෙන AB. ඕකට DC සමාන්තර වෙන්න එපා. ඒතර C මෙතන තියෙනවනේ. D කොහෙද? D අරහෙට තියෙන්නත් පුළුවන්. D මෙහෙට තියෙන්නත් පුළුවන්. මම දැනට පොඩ්ඩක් මේ වගේ කැඩීරක් ගහ ගන්නවා. මේ දෙක සමාන්තරයි. මේකේ කොහේ හරි තැනක D තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෛශිකවල සමාන්තර සහ ලම්බක කියන ගුණාංග දෙක පුළුල්ව අහනවනේ. ආනත දීලා කෝණේ දීලා අහන එක ටිකක් අඩුයිනේ. අතීතයේ ගණන් බැලුවොත් පාස් පේපර්ස් ඔය සමාන්තර සහ ලම්බක ගුණාංග දෙක තියෙන්නේ. ගානේ පැහැදිලිව තව දෙයක් කියනවා. AD සහ AB ලම්බක වෙන්නත් ඕනේ. AB ට AD ලම්බකයි. මේ AB මේ වෙනකොට නිශ්චය වෙලා ඉවරයි. AD ලම්බක වෙන්න ඕනේ. D මෙහෙ තියෙන්න බෑනේ. D මෙහෙ තිබ්බොත් AD මෙහෙමනේ. AB ට AD ලම්බක වෙන්න නම් අනිවාර්යයෙන්ම D තියෙන්න ඕනේ මෙන්න මේ හරියේ. කිව්වා නොකිව්වා මේ ගාන දුවන්න නම් D ලක්ෂයේ පීටුම් දෛශිකය සොයාගත යුතුමයි. ඒ කියන්නේ පිළිවෙල A හරි B හරි C හරි D ඊළඟට හොයන්න ඕනේ. සොගොල්ලෝ ලියන්න D ලක්ෂයේ පීටුම් දෛශිකය D OD සමානයි D ලෙස ගනිමු කියලා. දැන් ඇත්තටම D හොයාගෙන ඊළඟ ටික කියවුවත් කමක් නැහැ. අත්දැකීම් තියෙන අපි දන්නවා ලක්ෂයක් හඳුන්වා දෙනවා කියන්නේ ඒකේ පීටුම් දෛශිකය අනිවාර්යෙන් හොයාගන්න ඕනේ. ගාන ඉන් එහාට දුවා ගන්න නම් ලස්සන්ට ගාන කියවුවොත් පැහැදිලිවම කියනවා වන පරිදි ලක්ෂයයි ගනිමු OD හොයන්න කියලා ඒගොල්ලොම කියනවා. ඒ නොකියුවත් අපි ඔක හොයන්න ඕනේ. නැතුව ගාන ගෙනියන්න බෑනේ. දැන් ලස්සන වැඩේ OD ගේ උත්තරේ දීලා තියෙනවා. right. OD හොයන්නේ කොහමද? මේ OC C හෙව්වේ කොහමද? ඒගොල්ලෝ දීලා තියෙන එකෙන්. ඉතින් දැන් D හොයන්නේත් ඒගොල්ලෝ දීලා තියෙන එකෙන්. D හොයන්නේ ඒගොල්ලෝ දීලා තියෙනවා කන්ඩිෂන් දෙකක්. එකක් තමයි මේ AB සහ CD කියන එක සමාන්තරයි. අනිත් එක BA සහ AD මොනවාද? ලම්බකයි. ලම්බක නම් තිත් ගුණිතයේ බිඳුවයිනේ. ඒකට අපි දෙවෙනියට එමු. සමාන්තරයි නම් ලැම්ඩා A දෛශිකය. එක දෛශිකයක් A නම් ඒකට සමාන්තර ඕන එකක් ලැම්ඩා A කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඔයගලන්ට ලියන්න පුළුවන් මේ DC සහ AB සමාන්තරයිනේ. මෙතන මේ DC දෛශිකයේ ලිව්වොත් C ඍණ D. හොඳ මදි ටිකක් අර ඍණ ලකුණ එනවා D ට. ඊට CD දෛශිකයේ ලියමු. ලියන්න තර්කයක්. D ලක්ෂයේ පීටුම් දෛශිකය D ලෙස ගනිමු. ලියන්න. CD සමාන්තරයි BA බැවින් CD සමාන්තරයි BA බැවින් මොකද්ද ලියන්න පුළුවන්? CD දෛශිකය සමානයි ලැම්ඩා දාමුනේ. K දාමුද? ලැම්ඩා දාමු ගොඩක් දාන්නේ ලැම්ඩානේ. ලැම්ඩා වාරයක් BA දෛශිකය. මේවා ඉතින් ඊයේ කෙස් ගානට කියලා ඇතිනේ. සමාන්තර දෛශික කියන්නේ තියරි එකක්. ඕකෙන් කොච්චර ගණන් අහලා තියෙනවද? CD කියන්නේ මොකද්ද? D ඍණ C. D ඍණ C D තමයි අහන්නේ. හොල්ලන්න එපා. ලැම්ඩා AB කියන්නේ මොකද්ද? AB ටක් ගාලා පැත්තක හොයන්න මේක ASCII ගහන්න නැතුව. AB කියන්නේ මොකද්ද? පීටුම් දෛශික තියරි. AB කියන්නේ B ඍණ A. ඉතින් මේ B මේකට දාලා A මේකට දාලා දුරු කරන්න එපා. මේ මෙතනින් අඩු කරලා ගන්න මේ B ඍණ A කියන්නේ I ඍණ I 2යි. 2යි පොඩි ළමයි වගේ ගණන් හදන්න එපා. 2j වලින් j ගියහම j ධන j 2i ධන j ඕක දාන්න මෙතෙන්ට 2i ධන j දැනට d උක්ත කරගන්න සමාන ඍණ c අනිත් පැත්තට ගියහම ධන c c වෙනුවට 2i ධන 4j දාන්න 2i ධන
4j දාන්න. ඊළඟට ධන ලැම්ඩා වාරයක් 2i ධන j දාන්න. ඕම තියමුද? ඇයි දන්නවද? දැන් මේ දෙකේ i එකට කරන්න ගියොත් i ලැම්ඩා මෙතෙන්ට එනවා, j එකට කරන්න ගියොත් ලැම්ඩා එතෙන්ට යනවා. දැන් කොහොමත් මේ ගේම ඉවර වෙන්නේ ලැම්ඩා හොයලානේ. දැනට ලැම්ඩා එක තැනක ඉන්නවනේ. ඉතින් එක තැනේම තියාගමු. ආයි තැන් ගොඩකට දාන්න ගිහිල්ලා වැඩේ පොඩ්ඩක් අවුල් කරගන්න ඕනේ. දැන් දීනි අහන්නේ ලැම්ඩා කීය හරි මෙතෙන්ට ආදේශ කළා සුළු කරමු. රයිට්. සමාන්තර ගුණාංගය පාවිච්චි කරලා ඉවරයි. දැන් ඕන කෙනෙක්ට තේරෙනවා ලැම්ඩා හොයන්න තියෙන්නේ ලම්බක ගුණාංගේ පාවිච්චි කරලා. ඒ කියන්නේ AB සහ AD ලම්බකයි. එමනම් AB තිත AD බිඳුවයි AD හොයාගන්න තියෙන්නේ. එහෙනම් අපි මේම කරමුද? AD හොයාගෙනම තර්කය ලියමු. ලියන්න ඊළඟට AD දෛශිකය සමානයි නේ. AD හොයාගෙන ඉන්න. AD දෛශිකය සමාන කාටද? D ඍණයට නේ. D ඍණ ඒට නේද? දැන් D මේ වෙනකොට ඉන්නේ මේ ඉන්නේ D. මේකෙන් A අඩු කරමුද? A කියන්නේ කවුද? මේ ඍණයි ධනජේ. දැන් එතකොට මේක ආය ආදේශ කර ඉන්න නැතුව මේකෙන් මේක අඩු කරනකොට මේ කෑල්ල එහෙම්මම තියන්න. මෙන්න මේ කෑල්ලෙන් මේ A අඩු කරමු. ඒතර 2i ඍණයි කියන්නේ ධනයි 3i නේ. 3i මෙතන j නේ. 4j වලින් j ගියාම කීයද? 3j. බලන්න හරිද කියලා. D ඍණ AD කියන්නේ D ඍණේනේ. ඒතර D ඍණේ ගනිද්දි මේ ඉන්නේ D. මේ ඉන්නේ A. මේ කෑල්ල පටලන්න එපා. මේ කෑල්ලෙන් මේ කෑල්ල සුළු කරන්න. 2i ඍණයි කියන්නේ ධනයි 3i 4j ගෙන් j ගියාම 3j. මේ කෑල්ල එහෙමමයි. ධන ලැම්ඩා 2i ධන j. දැන් ඕම හරිනේ. දැන් ගේන තර්කය ගේන්න AB ලම්බකයි AD. AB ලම්බකයි AD. ඒ කියන්නේ AB දෛශිකය තිත AD බිඳුවයි. වරින් පැත්තට ලියමු. AD දෛශිකය තිත AD දෛශිකය තිත AB දෛශිකය පැහැදිලිව කීයද? අභිශුන්‍ය දෛශිකය. බිඳුවයි කියන එක. අපි AD තිත AB. හරි නේද? තිත් ගුණිතය බිඳුවයි. රයිට්. AD තිත AB බිඳුවයි. දැන් එතකොට AD තිත AB බිඳුවයි. AD ට දාන්න මෙතන 3i ධන 3j කියලාම ලියන්න. 3i ධන 3j ඊළඟට ධන ලැම්ඩා වාරයක් 2i ධන j නේද? 2i ධන j කොටු වරහන් ඊළඟට තිත ඔය ගත්තේ AD නේ. අනිත් එක්කෙනා AB අර ඉන්නේ 2i ධන j නේ. 2i ධන j බිඳුවයි නේ. 2i ධන j බිඳුවයි. හරි. තිත් ගුණිතය ගනිද්දී i තිතයි 1යි i තිත j බිඳුවයිනේ. ඒකෙන්ද ඔයගොල්ලෝ බොහොම පැහැදිලිව මේකට විඝටන නියමය දාන්න iත් එක්ක i ටික ගන්න jත් එක්ක j ටික ගන්න අනිත් ඒවා ගන්න යන්න එපා. ඒවා එන්නේ නැහැ. මම මේ ටික මැකුවා. මෙඩි පේන්න තියෙනවනේ. හරි. දැන් ලියන්න මෙහෙම iත් එක්ක ගන්නකොට මෙදිනේ i තිතයි මෙතන එනවා දෙවරක් 3 කීයද? 6යි. i තිතයි මෙතන එනවා දෙවරක් 2 4යි ලැම්ඩා. 4යි ලැම්ඩා ඊළඟ jත් එක්ක ගනිද්දි j තිත j 3 වරක් 1 3යි. ඊළඟ ධන j තිත j 1යි ලැම්ඩා. ධන ලැම්ඩා සමානයි කීයද? බිඳුවයි. හරි නේද? බලන්න i 3 වරක් 2 6යි iත් එක්ක 1යි i තිතයි 2යි ලැම්ඩා. 2යි ලැම්ඩා දෙකත් එක්ක 4යි ලැම්ඩා. jත් එක්ක ගත්තොත් j තිත j 1යි 3යි
ජේත j එකයි ලැම්ඩා. හරි. 4යි ලැම්ඩා ලැම්ඩා කීයද? 5යි ලැම්ඩා සමානයි ඍණ 9යි නේ. ලැම්ඩා කියන්නේ ඍණ 9 බෙදීම කීයද? 5යි. දැන් මේ සංකල්පේ මේ 25ට කලින් දීලා තියෙනවනේ. කොච්චර ගණන් ඇදුවද අපි සමාන්තර ගුණාංගේ ලම්බ ගුණාංගේ එකට දාලා. මේ අලුත් අත්දැකීම් නෙමෙයි මේ කලින් දීපු ගණන්මයි ආයි රිපීට් වෙන්නේ. දැන් ලියන්නෙම නිසා OD කියන්නේ D දෛශිකයනේ සමානයි මෙතෙන්ට ආදේශකයන් 2i ධන 4ij නේද? 2i ධන 4ij ලැම්ඩා කියන්නේ කීයද? ඍණ 9 බෙදීම 5යි 2i ධන j නේ 2i ධන j පොදු හරය ගන්න 5යි කියලා. මේක 5න් වැඩි කරොත් 5 වරක් 2 10යි i ගෙන් 9 වරක් 2 18යි i ධන 10යි i ඍණ 18යි i කියන්නේ ඍණ 8යි i 5 වරක් 4 20යි j ගෙන් 9යි j කියන්නේ පෑදිලිව ධන 11යි j. සෝක තමයි උත්තරේ D දෛශිකය. OD දෛශිකය කියලා කියන්නේ ඍණ 8 බෙදීම 5යි i ධන 11 බෙදීම 5යි j. මේවා නම් වරදින්න විභාගෙදී Taman සෑහෙන දක්ෂයෙක් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් මේවා වරදින්නේ නැහැ. D කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මගේ පුරුද්ද මේ හොයාගත්තාම ලියනවනේ. ඉඩ මදි කමන්නේ නැහැ. දැන් මේ ඕනේ නැහැ නේ ළඟට. D කියන එක ලියන්න මොකද ඊළඟට E F G දැම්මොත් ඒවත් හොයන්න එපා. D කියන්නේ ඍණ 8යට 5යි i ඍණ 8යට 5යි i ධන 11යට 5යි j. ඕකද උත්තරේ කියන්නේ? හරිද උත්තරේ? හරි. ලොකු අමාරුවක්. ඒ කියන්නේ කිසිම අලුතෙන් හිතන්න දෙයක් නැහැ. සමාන්තරයි නම් ගුණාංගෙ දැම්මා, ලම්බකයි නම් ගුණාංගෙ දැම්මා. හැබැයි මේ දෙක එකට කරලා තමයි ලැම්ඩා හොයන්න තියෙන්නේ. ඒ වගේ ගණන් ඔయిత කලින් කම්බයින් මැත්ස් වලම අහලා තියෙනවා. එහෙනම් මේක අලුත් දෙයක් නෙමෙයි ගිය අවුරුද්දේ ගාන. මේ ඇවිල්ලා තියෙන හින්දා ගාන හදන්නේ. හරි. තව කොටසක් තියෙනවා. මට මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟට. මේ ටික මකනවා මම ඊළඟට. අවසාන කොටස කියවමුද? අවසාන කොටසේ තියෙනවා AE දෛශිකය 10න් 1යි AB බව පෙන්වන්න. E කියන්නේ මොකක්ද? AB හා OD හි ඡේදන ලක්ෂ්‍යය E. AB සහ OD කො AB සහ OD අමෙදින් OD වල ඡේදන ලක්ෂ්‍යය පැහැදිලිව E. හරි. එතකොට මේ OE එක ඔයගලන්ට පැති දෙකකින් ඕනනම් ලියන්න පුළුවන්. හරි. මේකත් අපි සෑහෙන්න කරලා තියෙන එකක්. ගානේ කියන විදිහට යයි ගනිමු AE AB ගෙන් ලියන්න කියලා කියන්නේ. AE කියන්නේ මේ ටික. ඒක AB ගෙන් ලියන්න කියලානේ කියන්නේ. හරි. එතකොට අපිට මේ OE එක ලියන්න පුළුවන් මේ වෙනකොට හොයාගෙන තියෙන OD එකෙන් ලියන්න පුළුවන්. අපි පටන් ගමු දෙනම් ඒකට යන්න. ඒ කියන්නේ දැන් හොයාගෙන තියෙනවනේ D එකක්. ඒකෙන් හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ AE AB පාවිච්චි කරලා AE හොයාගෙන ත්‍රිකෝණ නීතියෙන් OE හොයන්නත් පුළුවන්. ඒකින්ද අර එකම දෛශිකය ඔන්නම් ක්‍රම දෙකකට හොයලා යන්නත් පුළුවන්. විදි කීපයක් තියෙනවා. කොහොමදත් මේ වැඩේට OE හොයන්න ඕනේ. පෙන්වන්න තියෙන AE සහ AB. AB මේ වෙනකොට හොයලා තියෙන්නේ AE ලක්ෂයේ පීටුම් දෛශිකය E කියලා අරගෙන යන්නත් පුළුවන් E ක්‍රම දෙකකට ලියලා. අපි බලමුද ඒ ඕන විදිහකට යන්න. අපි මේම කරමුද? E ලක්ෂයේ පීටුම් දෛශිකය ක්‍රම දෙකකට ලියලා යන්න. ඒ කියන්නේ දැන් E ලක්ෂයේ ලියන්න පුළුවන් අපිට AE කියන එක ලියන්න පුළුවන් ලැම්ඩා වාරයක්
ලැම්ඩා දාලා තියෙන්නේ k වාරයක් ab. දාලා එතනින් e හොයන්න පුළුවන්. ආයි අපිට e ලියන්න පුළුවන් තව නියතයක් දාලා od. දාලා ඒ දෙක සමාන කළා මොනවා හරි නියතයක් හොයාගෙන ගානට ගිය හැකි. පටන් ගමුද බලන්න. ලියන්න මේම. ලියන්න ඉස්සෙල්ලම AE සමානයි K1 දාන්න. AE සමානයි K1 වාරයක් AB. AE දෛශිකය සමානයි K1 වාරයක් AB. හේතුව AEB ඒක රේඛීයයි. AEB ඒක රේඛීයයි. AE ට දාන්න ඊරිනේ කියලා. ඊරිනේ K1 AB ට දාන්න අර තියෙන්නේ 2i ධන j 2i ධන j සා e උක්ත කළොත් වෙනවා ඍණ a අනිත් පැත්තට ගියාම ධන a සා මෙතන එනවා K1 2i ධන j මේවා ළමයි පස්සේ සුළු කරගම්මු දැනට ඔහොම තියන්න ආපහු ලියන්න මේ පැත්තෙන් OE සමානයි K2 වාරයක් OD. OE සමානයි K2 වාරයක් OD කියලා. OED ඒක රේඛීය. OED ඒක රේඛීයයිනේ. ලියන්න. OED ඒක රේඛීය බැවින් OE දෛශිකය සමානයි K2. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. අර ටයිප් එකට හදන්න පුළුවන් නේ. ඒ කියන්නේ අර දැන් E හොයලා තියෙනවා. ඊළඟට මේ OED එක රේඛීය හින්දා OE දෛශිකය නියතයක් වරක් OD වෙන්න එපා. ඉතින් OD දන්න හින්දා අපි මේක OD ටයිප් එකට හදමු. නැත්තම් K2 OD කියලා දාලා එහෙම යන්නත් පුළුවන්. ඕන විදියක්. වඩා හොඳයි මේම කරන්න. අපි දන්නවනේ OE දෛශිකය මේ හොයපු එක ඉලක්කමක් වරක් OD වෙන්න එපා. ඔය OE දෛශිකය ඇත්තටම ගැමා ටයිම්ස් ඒ කියන්නේ ගැමා වරක් OD වෙන්න එපා. ඒකින හොඳම දේ OD දන්නවනේ. ගැමා OD කියලා කියන්නේ ඍණ 8 බෙදීම දැන් හොයාගත්තේ. ඍණ 8 බෙදීම 5යි i ධන 11 බෙදීම 5යි j නේ. හරි. දැන් මේකෙන් අපිට පුළුවන් අර එක්කෙනෙක්ගේ සංගුණකය එක කරගන්නවනේ අපි. ඒකින්ද මේකේ වඩා හොඳයි ඍණ 8 බෙදීම 5ක් එළියට ගන්න. මෙයාගේ සංගුණකය එක කරගමුද? ගන්න ඍණ 8 බෙදීම 5ක් එළියට ගැමා. ඍණ 8 බෙදීම 5ක් එළියට ගත්තාම i ඍණ මෙතන එනවා 11 බෙදීම 8යි j. ඔහොම තියාගන්න. ලියන්න තර්කයක්. OED ඒක රේඛීය බැවින් OE සමානයි ගැමා වාරයක් OD වෙන්න ඕනේ. දැන් මේක මෙහෙම තියාගෙන මෙතන OE එක සුළු කරන්න මෙන්න මේ ටයිප් එකට එන්න ඕනේ. ඒ කියන්නේ මෙතන A වෙනුවට දාන්න ඍණ i ධන j ඍණ i ධන j දාන්න ධන K1 2i ධන j දාන්න. ඕකෙන් ඕක හදන්න ඕනේ i ගේ සංගුණකයේ එක වෙන විදියට. මේවා කරා සෑහෙන්න. ඉස්සෙල්ලා 2i K1 ඍණ 1 2i K1 ඍණ 1 වාරයක් i නේ. 2i K1 ඍණ 1i ධන මෙතන K1 ධන 1 නේද? K1 ධන 1 මේවා සෑහෙන්න කරා අර ටයිප් එකට මෙයා හදන එක. දැන් මේකේ i ගේ සංගුණකයේ එක වෙන්න එපා. එහෙනම් මේකේ 2i K1 ඍණ 1 එළියට ගන්න. 2i K1 ඍණ 1 එළියට ගත්තොත් මෙතන එනවා i නේ. මේ e මේ e 2i K ඍණ 1 එළියට ගත්තොත් K1 ඍණ 1 i ධන මෙතන එනවා K1 ධන 1 බෙදීම 2i K1 ඍණ 1 වාරයක් j නේ. දැන් හරි ඉවරයි වැඩේ.
මේ තියෙන්නේ e. මේ දෙකම එකයි. ඉතින් මේ දෙකම එක වෙන්න සමහර විට මේ 2k1 ඍණ 1 මේ ඍණ 8යි ගමා බෙදීම 5ට සමාන වෙයි. ඇතුලේ තියෙන්න ඕනේ i ඍණ 11 බෙදීම 8j මේ තමයි වෙක්ටර් කෑල්ල. දෛශික කෑල්ල. ඉතින් එහෙමනම් මෙතන තියෙන්න ඕනේ ඔය කොටස. ඇයි දැන් මේ e දෛශිකයනේ. මේ තියෙන්නේ ඉස්සරහා ඉලක්කමක්නේ. මේ තමයි දෛශික කොටස. එතකොට මේ දෛශික කොටසයි එක වෙන්න ඕනේ. ඒ කියන්නේ i ගේ සංගුණක එක කරලා තියෙන හින්දා තර්කය මෙන්න මේ කෑල්ල ඍණ 11 බෙදීම 8 වුණා නම් හරි. ලියන්නෙම නිසා ලියන්න මේ e දෛශිකය අපි ආකාර දෙකකින් හොයලා තියෙනවා. මේ දෙකම එකම දේ නියෝජනය වෙන්න නම් මෙන්න මේ කියන කෑල්ල මේකට වුණා නම් හරි. අපිට ගැමා හෙව්වොත් මෙතනින් වැඩේට ගිය හැකි. K1 හෙව්වොත් මෙතනින් ගිය හැකි. දෙකෙන් එකක් හොයාගන්න. ලියන්න. දානෙම නිසා මේක තෘප්ත වෙන්න නම් K1 ධන 1 බෙදීම K1 ධන 1 බෙදීම 2යි K1 ඍණ 1 සමාන වෙන්න ඕනේ කාටද? K1 ධන 1 බෙදීම 2යි K1 ඍණ 1 සමාන වෙන්න ඕනේ ඍණ 11 බෙදීම 8ට. දැන් මේක ඇවිල්ලා මේ අලුතෙන් වෙක්ටර්ස් වල දාන සෙල්ලමක් නේ මේක. දැන් මේ සෙල්ලම අපි කොච්චර ගණන් වල දැම්මද? අලුත් දේවල් නැත. මේක හරහාට වැඩි කරන්නද? 8යි K1 ධන 8යි K1 ධන 8 සමාන කාටද? 8යි K1 ධන 8 කියන්නේ ඍණ 11 2 ඍණ 22යි K1 ඍණ 22යි K1 ඍණයි ඍණයි ධන 11යි 22 අනිත් පැත්තට ගියාම ධන 30යි නේද? 30යි K1 සමාන කාටද? මේ 8 අනිත් පැත්තට ගියාම 11න් 8ක් අඩු වෙන්න ඕනේ. 3යි. K1ට අගයක් එනවා 1 8 10යි. මාකින් ස්කීම් නෑ. මන් දන්නේ නෑ හරිද කියලා. මං හදාගෙන යනවා ගාන. K1 හරිනම් මෙන්න මෙතෙන්ට ආදේශ කළා නම් හරි. ලියන්නෙම නිසා e දෛශිකය සමානයි K1ට 10න් එක දාන්න. එතකොට 2යි මෙතන 10න් 1යි ඍණ 1යි. මේක නම් ඉතින් බලන්න දෙයක් නැහැනේ i නේද? මෙතන බලන්න දෙයක් නැහැ i මේක අනිවාර්යයෙන්ම ඍණ 11 බෙදීම 8j නේ. 11 බෙදීම 8j. හරි. OE දෛශිකය ඔතනින් අපිට හොයාගන්න පුළුවන්. OE දෛශිකය හොයාගන්න පුළුවන්. කියන්නේ E වල පීටුම් දෛශිකය තමයි හෙව්වේ අන්තිමට නේ. මෙතනින් හොයාගන්නත් පුළුවන් E වල පීටුම් දෛශිකය. අපි අන්තිමට එනවා E වල පීටුම් දෛශිකය සමානයි මොකද්ද? මෙතන 1 5යි නේ. 1 5යි මේක සුළු කළොත් මෙතන දෙවරක් 1යි දෙවරක් 5යි පසරක් 1ක් 5යි එකක් ගියාම ඍණ 4යට 5යි ඍණ 4යට 5යි ඍණ 4යට 5යි i ඍණ 11යට 8යි j නේ i ඍණ 11 බෙදීම 8යි j ඔන්න ඕක එන්නේ. හරි අපි e හොයාගෙන තියෙනවා. ඊළඟට වැඩේට ඕනි කරන්නේ AE සහ AB නේ. AB මේ වෙනකොට දන්නවා. මේ හොයලා තිබ්බ AB. AE හෙව්වනම් හරි. AE හොයලා ගාන ඉවර කරමු. AE දෛශිකය සමානයි E ඍණ A නේ. හරි. එතකොට ආදේශ කරා E වෙනුවට ඍණ 4යට 5යි I ඍණ 11 බෙදීම 8යි j. ඊළාට ඍණ A ඍණෙන් වැඩි කළාම දාමු. එතකොට ඍණයි ධනයි වෙනවා. ඊළාට ධන j ඍණ j වෙනවා. හරිනේ. දැන් මේක සුළු කරද්දී මේ i දෙක එකට සුළු කරොත් මෙතන 5යි i ඍණ 4යි i කියන්නේ ධන i බෙදීම 5යි. නැත්නම් 1 8 5යි i. මෙතන ඍණ 4යට 5යි i 11 බෙදීම 8යි. මේක ඉස්සෙල්ලා වැඩි කරන් ඉමු.
මෙතන එනවා සමානයි ඍණ 4යි i එත ඍණ 4යට 5යි i ධන i එකට සුළු කරන්න. මේකේ වැඩි කරාම ධන වෙනවා. මෙතන 11 හරි මෙතන 4 වරක් 2යි 5 වරක් 2 10යි j. ආපහු ඍණ j. ඒ දෙක එකට සුළු කරන්න. 5 වරක් 1 5යි 4යි කියන්නේ 1යට 5යි i වෙනවා. මෙතන 10 වරක් 1 10යි 11න් 10ක් ගියාම ධන 1 බෙදීම 10යි j කියන එක එන්නේ. සොන්න ඔය ටික තමයි සුළු වෙන්නේ. දැන් පල්ලෙයා ඉඩ මදි හින්දා මම මේක මකලා මේ ටික සුළු කරන්නම්. ඒතර උතනින් එනවා AE දෛශිකය සමානයි කියලා. මෙතන 10න් එකක් ගත්තොත් එළියට 2යි i ධන j 2යි i ධන j සා AE දෛශිකය සමානයි 10න් 1යි මේ 2යි i ධන j කියන එක තමයි AB දෛශිකය කියලා කියන්නේ. අවසාන උත්තරේ ඕක AE දෛශිකය සමානයි 10න් 1යි AB. දැන් මේ ගානේ අලුත් දෙයක් නැහැ. ඔය සමාන්තර සහ ලම්බක ගුණාංග පාවිච්චි කළා නියතේ හොයන එක ඕට කලින් විභාගවල දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සංකල්පය අතීතයේ අපි දෛශික උගන්වද්දි පාවිච්චි කරලා නැහැනේ. ඒ කියන්නේ අපි A level කරපු යුගවල 90 දශකයේ දෛශිකවල තිබ්බ ප්‍රවණතාව එකක්. ඊළඟට 2000 ආරම්භක දශකයේ ඔය තිබ්බ ප්‍රවණතා එකක්. වර්තමානයේ තියෙන ප්‍රවණතාව තමයි බහුලව මෙන්න මේක අහලා තියෙන අවුරුදු ගානක එකම දෛශිකය. අපිට පුළුවන් දෙපැත්තකින් යන්න. එක පැත්තකින් බොහොම මේ තියෙන එක පැත්තකින් යනකොට ඒකේ නියතයක් ඒ ගාන පුරාම දුවනවා. හැබැයි අනිත් පැත්තේ එහෙම ගාන පුරාම නියතයක් යන්නේ නැහැ. එතකොට අපිට මෙන්න මේ කෑල්ලට මැච්චෙන විදියට අනිත් දෛශිකයේ කොටස හදලා ඒ හරහා සමීකරණයක් ගන්න එක කරන්න පුළුවන්. ඉතින් මේ ගාන සාමාන්‍ය මට්ටමේ ගානක්. ඒ කියන්නේ ළමයෙකුට තියරි හොඳට ඉගෙනගෙන තියෙනවා නම් අවබෝධයෙන් කිසි ගැටලුවක් නැතුව හදන්න පුළුවන් ගානක්. ඒතර මේ ඉවර වෙන්නේ අපි 25 දෛශික ගාන. ස්පීඩ් එක ළමයි හදා ගන්න ඕනේ. මොකද මේවා කොච්චර සාමාන්‍ය මට්ටම වුණත් වෙලාව යනවා. අදාළ සුළු කිරීම වේගයෙන් කරන්න ඕනේ. තියරිත් බොහොම හොඳට ඉගෙනගෙන තියෙනවා නම් මේ ගාන මං හිතන්නේ බොහොම සාමාන්‍ය මට්ටමේ ගානක්. ඒකින්ද අර අලුත් අත්දැකීමක් තියෙන අලුත් දෙයක් ගාන තුල නැහැ. අර පරණ ගණන් වල තියෙන ලක්ෂණ ටිකම තමයි මේ ගානෙත් අන්තර්ගත වෙලා තියෙන්නේ. හරි.